කෝ බලන්න මගේ යාළුවෝ ටික හොඳින් ඉන්නව නේද? එන්නකෝ අද මම ඔයාලව එක්කරගෙන යන්නේ අපේ බැල්කනියට. බැල්කනිය කියන්නේ අර බෝගන්විලා ආච්චික තිබ්බ බැල්කනිය නෙමේ, අනිත් පැත්තේ බැල්කනියට. අපි ඔක්කොටම ඉස්සෙල්ලා බලලා ඉමු මොනවාද මේ තියෙන්නේ කියලා. මේ මොනවාද දන්නවද? මතකද මම බෙල් පෙපර් වගේක් හිටෙව්වා. අන්න ඒ පැල තමයි මේ තියෙන්නේ. බලන්න අපූරුවට හැදීගෙන එනවා. මේ පැල ටික මේ වගේ පැල වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නැහැ. ඉතින් මම පුංචි උත්සාහයක් ගත්තේ බලමු මේ වැඩේ සාර්ථක වෙයිද කියලා. ගෙදර පාවිච්චියට ගෙනාපු බෙල් පෙපර් වල බීජ වගේක් කරන්නේ මම මෙහෙම හිටෙව්වේ. ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් බෙල් පෙපර් වලට අමතරව රතු ලූණුත් මං වවලා තියෙනවා. අර කළු පාට ටික පොට්ස් තියෙන්නේ. අන්න ඒ පොට්ස් වල තමයි මම රතු ලූණු වැව්වේ. මේ වෙනකොට පොට්ස් 4ක් මම වවලා තිබුණා. මං හිතන්නේ පහුගිය වීඩියෝස් වලින් ඔයාලට මං ඒව පෙන්නුවා. ඉතින් මේ තියෙන්නේ බලන්න හරි ලස්සනට, හරි ලස්සන පාටට මගේ රතු ලූණු වගාව. මේ තියෙන්නේ බණ්ඩක්ක පැල. මේවත් මම කඩෙන් ගෙනාපු බීජ වතුරේ පෙඟෙන්න තියලා තමයි හිටෙව්වේ. දැන් මේ පැල ටික ලොකු වෙනවා. පල්ලෙහා ඉඩ නැති නිසා මම ගොඩක් පැල බැල්කනියට ගෙනල්ලා තිබ්බා. මොකද මම වැඩි හරියක් දවස ගත කරන්නේ පහළ තට්ටුවේ නෙමෙයි. ඇත්තටම මම උඩ තට්ටුවට වෙලා තමයි මගේ කාලය ගත කරන්නේ. පුතාලා ඉස්කෝලේ ගියාට පස්සේ යාලා එනකම්ම වගේ මම ඉන්නේ උඩට වෙලා. ඉතින් මේ වගේ බැල්කනියට ගියාම එළවලු පැල ටිකක්, මල් පැල ටිකක් ඇහැට දකින්නකොට ඒ හිතට දැනෙන සුවය කියලා නිම කරන්න බෑ. ඉතින් වැඩි හරියක් මගේ කාලය ගත වෙන්නේ ඉහළ තට්ටුවේ නිසා මේ විදියට එළවලු පැලවලිනුත් මම අනිත් පැත්තේ බැල්කනිය පුරව ගන්න හිතුවා. ඉතින් මගේ රතු ලූණු වගාවේ අස්වැන්න නෙලන්න දැන් කාලය හරි. අස්වැන්න නෙලන්න කියලා කිව්වේ රතු ලූණු අලවල නෙමේ, රතු ලූණු කොළවල අස්වැන්න. ඇත්තටම මම රතු ලූණු හිටවලා දැන් මාසයක් පහු වෙලා. ඉතින් මාසයක් කිට්ටු වෙනකොට රතු ලූණු කොළ අස්වැන්න අපිට අරගන්න පුළුවන්. ඉතින් පොට්ස් 4ක් තියෙනවා. මේ බලන්න මගේ චූටි පුතා තමයි මෙදා පාර රතු ලූණු කොළ අස්වැන්න නෙලන්නේ. එයා හරි ආසාවෙන් ඒකට ඉදිරිපත් වුණා. මමත් කිව්වා එයාට මේක කරන්න මගේ යාළුවන්ට පේන්න කියලා. ඉතින් එයා හරි ආසාවෙන් ඒ දේ මේ කරනවා. කොහොමද ඒ අත්දැකීම අප පුංචි දරුවන්ට දුන්නොතින් තමයි ඒගොල්ලන්ගේත් ඇඟට මේක කාවැදිලා එයාලත් දවසක මේ විදියට පුංචියට හරි වගාවක් කරන්න පටන් ගන්නෙ. නැත්තම් එයාලා කවදාක්වත් මේ වගේ දේවල් එයාලගේ හිතට දැනෙන්නේ නැහැ. අපි ඒව බලෙන් හරි කාවද්දන්න ඕනේ. රතුලූණු කියන්නේ අපේ මුළු තන්ගෙට ඕනම කරන දෙයක්. ඖෂධීය ගුණය පැත්තෙන් ගත්තොතින් රටලූණු වලට වඩා ඉතා ඉහළයි. ඉතින් ලොකු ඉඩකඩක් ඕනේ නැහැ. වැඩි මහන්සියක් වෙන්න ඕනෙත් නැහැ මේ වගාවට. ඔයාලා ජීවත් වෙන්නේ කොතනද, කොහේද? හිරු එළිය හොඳට වැටෙනවා නම් පුංචි ඉඩක, ගෙවත්තක, මහල් නිවාසයක වුණත් අපූර්වට වගා කරන්න පුළුවන් භෝගයක් තමයි රතුලූණු කියලා කියන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට, ගෙදර ඉන්න අයට අවශ්‍ය ප්‍රමාණයට ගෙදරදීම හදාගන්න පුළුවන් පිරිසිදුව හරිම සතුටින් හදාගන්න පුළුවන් මේ භෝගය. මම රතුලූණු හිටව ගන්න ගොඩක්ම තීරණය කළේ මගේ පාවිච්චිය වැඩි. රතුලූණු ලීක්ස් වගේ දේවල් එක්ක පාවිච්චිය වැඩි. මොකද පුතාලා 3 දෙනාට ඉස්කෝලේ යනකොට මං ගොඩක් දුරට උදේට හදන බත ෆ්‍රයිඩ් රයිස් වගේ හදලා දෙනවා. ඉතින් කඩෙන් ගෙනල්ලා ලූණු ගස් ලීක්ස් වගේ දේවල් පාවිච්චියට ගන්නවා. පස්සේ ඉතින් මට හිතුණා ගෙදරදිම හදලා තිබ්බොතින් පොඩියට හරි සුළු ප්‍රමාණයක් හරි
හොඳයිනේ ඉතින් දරුවගේ කෑමකනේ හදන්නේ. ඉතින් ඒක නිසා අර ලීක්ස් කොටේ හිටන්න ගත්තා. එතකොට රතුළුණු ටිකක් හිටවන්න ගත්තා. ඉතින් අර ගහක් දෙකක් කපලා දරුවන්ගේ කෑමකට දාලා හදලා දෙනකොට අම්මා කෙනෙක් හැටියට ඒ හිතට දැනෙනවා මාර සතුටක්. ඒ වගේම වස විස නැති භෝග වස විස නැති එළවලු හදලා දරුවන්ට කන්න දෙනකොට ඒක ඊට වඩා හිතට පුදුම සැනසෙල්ලක්නේ. මේ පුංචි රතුළුණු වගාවට මම පාවිච්චි කරන්න ඇත්තේ ඕන්නම් රතුළුණු ග්‍රෑම් 250ක් විතර. ඉතින් සමහර අර ලොකු බික් තියෙනකොට ඒව ගලවලා වැලි මතු පිටපස් එක්ක ගොම හොඳට කලවම් කරලා මේ ටික හිටව ගත්තාම අපූර්වට හැදෙනවා. ඒ ඔයාලා දැක්කේ පොට්ස් දෙකක කපපු රතුළුණු කොළ. ඉතින් ඒ ටික හොඳටම ඇති අපේ පවුලට නම්. මේ පොට්ස් දෙකත් මම කොළ ටික කපා ගන්න හිතුවා මොකද මේක ටිකක් පරණ වෙලා. ඔගලන්ට පේනවා ඇති කොළ ටිකක් කඩාගෙන වැටිලා ලූණු අල ගන්නකම් මට තියන්නත් පුළුවන්. තව මාසෙකමාරක් දෙකක් විතර තිබ්බොතින් මේකේ ලූණු අල ගන්නත් පුළුවන්. හැබැයි මම හිතුවා ඒ කොළ ටික කපා ගන්නවා කියලා. මොකද ලූණු අල ගන්න නම් මම මීට වඩා අල ටිකක් ඈතින් තමයි හිටවන්න ඕනේ. මොකද අල බහින්න හොඳට ඉඩකඩ තියෙන්න ඕනේ. එතකොට තමයි ලොකුවට සරුවට ලූණු අල බහින්නේ. ඉතින් මේකේ එහෙම ලොකුවට ඉඩක් නැති නිසා කොළ ආසන්නම ගන්නවා කියලා හිතුවා. ඉතින් ඒ කොළවල නම් කොළ ටිකක් මැරිලා තියෙනවා. පාවිච්චියට ගන්න වෙලාවට ওই කොළ මැරුණු කොළ අයින් කරලා දාලා හොඳට සුද්ධ කරලා ඉතින් අරගන්න ඕනේ. දැන් ඔයාලට මේ වගේ පොට්ස් ඕනේ නෑ රතුළුණු වවන්න. ඔය හාල් බෑග් තියෙන්නේ කිලෝ 5 කිලෝ 10 හාල් බෑග් ගන්න පුළුවන්. එතකොට මෙගා බොටල්ස් ගන්න පුළුවන්. ඉවත දාන ප්ලාස්ටික් බෝතල් ඒ වගේ ඕන එකක් අරගෙන ඕගොල්ලන්ට කැමති විදියකට මේ රතුළුණු වවන්න පුළුවන්. රතුළුණු හිටවපු දවසේ ඉඳලා මාස 2මාරක් විතර යනකොට රතුළුණු අල ගන්න පුළුවන්. ඉතින් මම නම් හදලා තියෙන්නේ අල ගන්න නෙමේ කොළ ගන්න. ඉතින් මට නම් මාසයක් විතර යනකොට මේ කොළ ටික කපා ගන්න පුළුවන් තත්ත්වයක තිබුණා. ඔයාලත් රතුළුණු හදන්න හිතනවා නම් හොඳට හිරු එළිය තියෙන තැනක රතුළුණු වවන්න ගන්න. නැත්තම් හෙවන තැන්වලත් පැලවෙනවා. හැබැයි අර කොළවල තියෙන ලස්සන කොළ පාට එතකොට ගහ හොඳට වැවෙන්නේ නැහැ. අර පන නෑ වගේ තමයි කොළ එහෙම හැදෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට හිරු එළිය ඕනේ මේ රතුළුණු වලට. ඉතින් මෙන්න මගේ අන්තිම පොට් එකේ රතුළුණු කපන අන්තිම හරිය. රතුළුණු පොට්ස් 4යි රතුළුණු කොළ කොටාරියයි. මේ දැන් චූටි පුතා කරන්නේ අර අතරින් පතර වැවිලා තියෙනවනේ වල් පැල ඒ ඔක්කොම ගලවලා දැන් මේක මම පැත්තකට කරලා තිබ්බා. ටික දවසක් යනකොට මේක ආයෙ දළු දානවා. ඊට පස්සේ අපිට ආයෙ අස්සන්නක් කපන්න පුළුවන් සති 3ක් මාසයක් විතර කිට්ටු වෙනකොට. වැඩේ කරලා ඉවරුණාට පස්සේ එයාට කියලාම එතන අස්පස් කරගන්න වැඩෙත් කළා. ඉතින් එතකොට ඒක සම්පූර්ණයිනේ නේද? නැත්තම් එයා ඊළඟ දවසෙත් වැඩේ කරලා එහෙමම දාලා යනවනේ. ඉතින් මේක ඉවරෙටම ඉවර කරන්න නම් හරි පිළිවෙලට ඉවර කරන්න නම් එතන අස්පස් කරන වැඩෙත් කරන්න ඕනේ කියලා එයා ලවෝලම මං ඒ වැඩෙත් කරගත්තා. මේ වයසේ ඉඳලම අපි මේ දරුවන්ට මේ දේවල් පුරුදු කළොතින් කවදා හරි දවසක ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලෝ සාර්ථක කරගනි. මොකද කවදා හෝ දවසක පවුලක බරගෙන යන්න ඉන්නේ පිරිමි දරුවෙක්. ඉතින් මේවා ඒගොල්ලන්ගේ ජීවිතේට ලොකු පන්නරයක් වෙනවා. මම නම් අද මේ වෙනකොට මොන ප්‍රශ්න තිබුණත් කට්ට කාගෙන කොහම හරි ඔළුව කෙලින් තියාගෙන
ගෙදර වැඩත් කරගෙන මේ වගේ මල්ගස්වලටත් ආදරය කරගෙන ජීවිතේන ප්‍රශ්නත් විසඳගෙන මේ ගමන යන්නේ දරුවොත් එක්ක මගේ අම්මත් මාව හදපු විදිය නිසා තමයි. ඉතින් අපේ අම්මලා අපිව පොඩි කාලේ අනේ පව් කියලා නිකන් තියලා තිබ්බේ නෑ. හොන්දට වැඩ ගත්ත අපෙන් ගෙවල් වල. උයන පිහින දේවල්ද, ගෙදර දොරේ වැඩද, අම්මා අසනීපෙන් හිටපු නිසා අම්මට කරන අවතේවදේ හැමදේම අපි කරලා හොඳ පන්නරයක් ගත්තු නිසා තමයි අද ප්‍රශ්නවලට මූණ දීලා ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදියට අපි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ දේ මම දන්න නිසා තමයි මගේ දරුවන්ටත් මම ඒ දේම දෙන්න හදන්නේ. ඉතින් මම ඒ කිව්වේ මම ගැන. ඔයාලා ඉතින් ඔයාලා කැමති විදියට ඔයාලගේ ජීවිතේ තීරණ අරගන්න. මොකද මට කියන්න පුළුවන් මගේ ජීවිතය ගැන විතරයිනේ. මට ඔයාලගේ ජීවිත හදාගන්න මෙහෙම කරන්න කියලා මට උපදෙස් දෙන්න බෑනේ. හරි. දැන් මේ කතා ඇති. එන්නකො මාත් එක්ක අනිත් පැත්තේ බැල්කනියට යන්න. මේක නම් ඕගොල්ලන්ට හොඳට පුරුදුයිනේ. මොකද මම ගෝවා වවලා තියෙන්නේ, බෝගන්විලා ආච් එක හදලා තියෙන්නේ මෙන්න මේ පැත්තේ තමයි. ඉතින් අපි චුට්ටක් බලමුද තියෙන මල් මොනවාද කියලා. ඩුබයි රෝස කියන්නේ ඉතින් මට නම් පුදුම පිස්සුවක්. දැන් ගොඩාක් කල් ඉඳලා මම ඩුබයි රෝස වවනවා. පාට ඩුබයි රෝස ගොඩාරියක් තියෙනවා මංගාව. ඉතින් බැල්කනියෙත් මම මෙන්න මේ විදියට පොට්ස් කීපයක් හදාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් උදේ පාන්දර මේ මල් ටික දකිනකොට හිතට මාර සතුටක් දැනෙන්නේ. මේ තියෙන්නේ අලුතෙන් හිටවපු ලූණු ගෙඩි වගයක්. මට මතක විදියට මම ඔයාලට පරණ වීඩියෝ එකකින් පෙන්නුවා. පුතා ඉස්කෝලේ සයන්ස් ප්‍රොජෙක්ට් එකකට ලූණු වගාවක් පටන් ගත්තයි කියලා. ඉතින් මේ තියෙන්නේ එයාගේ ඒ පුංචි ලූණු වගාව. ඒකත් දැන් දළු දාගෙන එනවා. මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ මගේ ලීක්ස් උයි ලූණු ගස් පාවිච්චිය වැඩි කියලා. ගෙදරට ගෙනාව ලීක්ස් ගස්වල කොට කපලා හිටවපු පෝච්චියක් තමයි මේ. බලන්නකෝ ඒක හැදිලා තියෙන අපූර්ව ලීක්ස් මලුත් ඇවිල්ලා. මේ බලන්න ඔගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ මම මේ ගෙදරට ගෙනාපු ලීක්ස් ගස්වල කොට කපලා හිටෝලයි කියලා. ඒ තරමට අස්වැන්න සරුයි. ඇත්තටම මම හිතුවෙත් නෑ මෙහෙම හිටවනකොට මට මේ වගේ හොඳට මේ ටික හදාගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඉතින් මගේ උත්සාහය මං අතෑරියෙත් නෑ. ඒක සාර්ථක වුණා. ඔයාලත් කවදාක්වත් නිකන් ඉන්න එපා. මම කියන්නේ ගෙදරට ගේන මේ ලීක්ස් ගස්වල මේ කොට කෑල්ල නිකන් පස් ටිකක අනින්න. ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් පස්සේ දවසක ඒක දළු දාගෙන වැඩෙනකොටම තේරෙයි අනේ ඇත්ත තමයි අපි එහෙනම් තවත් ටිකක් අරන් මේ වගේ හිටවන්න ඕනි කියලා. ඉතින් ඒ අස්වැන්නත් මම පුතාට කියලාම මෙන්න මේ විදියට කපා ගත්තා. ග්‍රෑම් 500ක් කිට්ටු වෙන්න වගේ මේ ලීක්ස් තිබුණා මෙතන. පුතාලා හරි ආසයි ලීක්ස් තෙල් දාලත් කන්න. ඉතින් හාල් මැස්සෝ ටිකක් හරි කරවල කෑල්ලක් හරි දාලා ලීක්ස් තෙල් දාලා ගත්තම හරි අපූරුයිනේ. ඊට අමතරව පරිප්පු ටිකක් දාලා හෝ වලගෙඩියක් දාලා ඉව්වහමත් රසයි නේද? කිරට හදලා ගත්තම. ඉතින් ඊට අමතරව ඔගොල්ලෝ හදන වෙන මොනා හරි ක්‍රම තියෙනවද? තියෙනවා නම් මට කියන්න. මාත් ආසයි මේ දේවල් දැනගන්න.
ඉතින් මෙන්න මේ විදියට මගේ ලීක්ස් අස්වැන්නත් නෙලා ගත්තා. මට ඉතින් හරිම සතුටුයි මොකද මගේ අත් දෙකෙන්ම හිටවලා මගේ අත් දෙකෙන්ම සාත්තු කරලා මේ බලන්න පුතා ඒක ඉඹලත් බලනවා. ඇත්තටම මාරම සුවඳයි. අපි කඩේ ගන්න එළවලු වලට වඩා ගෙදර හිටවලා ඒ නෙලා ගන්න එළවලු වල මාර සුවඳක් එනවා. ඉතින් මං කීකේ හිටියේ මට ඉතින් හරිම සතුටුයි මගේ අත් දෙකෙන්ම හිටවලා මගේ අත් දෙකෙන්ම සාත්තු කරලා මේ වගේ ලස්සන ලීක්ස් අස්වැන්නන් නෙලා ගන්න ලැබුණට. මේ තියෙන්නේ ඊට පස්සේ ඒ පෝච්චිය අපි මේකේ පස් බුරුල් කරලා තවත් ගොම ටිකක් එකතු කරලා දාලා ඉතින් ආයෙත් පැත්තකට කරලා තිබ්බා. ඔන්න බැල්කනියෙන් අද දවසේ නෙලාගත්තු අස්වැන්න. ලීක්ස් අස්වැන්නයි ලූණු කොළ අස්වැන්නයි. මේක දිහා බලන ඔයාලටත් ආස හිතෙනවා ඇති නේද? ඉතින් එහෙනම් හිතන්නකෝ මගේ හිතට දැනෙන සතුට කොච්චරනම් ඇද්ද කියලා. අන්න ඒ දේ නිසාම තමයි මම ඔයාලටත් කියන්නේ ඔයාලත් ගෙදර පුංචියට හරි තියෙන පුංචි ඊටේ වවන්න කියලා. මෙන්න මේ විදියට බැල්කනියෙන් ගත්තු අස්වැන්නත් අරගෙන අපි ඊළඟට ආවා පහළ තියෙන මගේ පිටිපස මිදුලේ හැඩ බලන්න. ඉතින් අපූරුවට නිවිති වැල ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ නිවිති කොළ ටිකක් කපා ගන්නයි. දිගට අතු ගොඩාරියක් තැනින් තැන වැවිලා තිබුණා. ඉතින් මම ඉස්සෙල්ලම කළේ ඒ අතු ටික කපාගත්තු එක. මොකද මට මෙතන ලොකුවට වැල යවන්න බෑ ඉඩ නෑ. ඒ නිසා මට ඕනේ මේක වැඩි අතු යවන්නේ නැතිව කප්පාදු කරලා හදාගන්න. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ මේ දඬු නම් ඇත්තටම මෝරලා තිබුණේ කොළ ටික තමයි මං අරගත්තේ. දඬු ගොඩාරියක් තිබුණා ඒ විදියට වැවිලා. ඉතින් ඒ ඔක්කොම දඬු ටික කපා ගත්තට පස්සේ අර හැදිලා තියෙන ලොකු කොළ ටිකත් මම කපා ගත්තා. ඔන්න ඔය විදියට එදා මගේ දවස ගත වුණා. ඉතින් මගේ මේ අස්වැන්න නෙළුවහම මට තියෙන සතුටත් ඒ අස්වැන්න දැක්කහම ඔයාලට දැනෙන සතුටත් මට හිතා ගන්න පුළුවන්. ඕගොල්ලන්ටත් හිතවන්න ආසාවක් ආව නේද? ඉතින් ඕගොල්ලෝ උත්සාහය අතාරින්න එපා. ඔයාලටත් දැනෙන දේ මේ විදියට ක්‍රියාවට නංවලා මේ වගේ ප්‍රතිඵල ලබා ගන්නකොට අද මට මේ දැනෙන සතුට එදාටත් ඔයාලට දැනේවි. ඉතින් මේ නෙලාගත්තු පළදාව මට එක වේලකට වැඩි. ඒ නිසා මං ඒවා හෝදලා වතුර බේරෙන්න තියලා වැඩිපුර ටික ෆ්‍රිජ් එකේ දාලා අරන් තිබ්බා මට පස්සේ දවසක පාවිච්චියට ගන්න නිසා. මං හරි ආසයි ඔයාලගේ ආදරණීය කමෙන්ට්ස් බලන්න. ඉතින් ඔයාලට අද වීඩියෝ එක බලලා
දැනුණු දේ ලස්සනට කමෙන්ට් එකකින් තියන්නයි කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අදට මම යන්නම් ගිහිල්ලා ආයෙත් ඉක්මනටම අලුත් vlog එකක් අරගෙන එනවා මගේ ආදරණීය ඔයාලව බලන්න. ඒ එනකම් ඔයාලා ගොඩාක් සතුටින් ගොඩාක් පරිස්සමෙන් ඉන්න.